ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය හම්බෙන්නේ නැහැනේ. ජනතා විමුක්ති පෙරමුණක් හැදුවේ නැත්තම්. ජනතා විමුක්ති පෙරමුණ කියන එක හදපු නිසානේ ලේකම් බවට පත් උනේ. ඒතර පළවෙනි කෙලෙහි ගුණය මොකක්ද? ඒක උණු වෙනවා තියා දිය වෙන්නේවත් නැහැ. මොන පිටියේ විතර පද්දලා මේ උදුරට දැම්මා කියලා සාක්කියක් දෙනවා. ටිල්ලින්සිලා ලේකම් අපි මැඩලන්ද කොමිෂන් සභාව දැන් අපි ඉදිරිපත් කරලා තියෙන පාර්ලිමේන්තුව අපි ඉදිරි කටයුතු අපි බලමු. මේ ඊළඟ මැතිවරණ කියනවා. මේක දිහා ඒත් මේ ජෙප්පෝ බලන් ඉන්නවනේ. හරි නම් ජෙප්පෝ ගිහිල්ලා දැන් ප්‍රශ්න කරන්න ඕනේ. ජෙප්පෝ ගිහිල්ලා මේ පැලවත්ත කාර්යාලය වට කරන්න ඕනේ. ඔයාලා කීපුවා කරේ නෑ. බලා මොකද්ද මේක? එහෙමනේ වෙන්න ඕනේ. දැන් මාර කැක්කුමක් එන්න ඕනේ. බලේ ගත්ත ගමන් තමන්ගේ මේ 60 මේ තමන්ගේ පක්ෂ මිනිස්සු මරපු නිසානේ මේ මිනිස්සු ජනාධිපති වෙලා ඉන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය හම්බෙන්නේ නැහැනේ. ජනතා විමුක්ති පෙරමුණක් හැදුවේ නැත්තම්. ජනතා විමුක්ති පෙරමුණ කියන එක හදපු නිසානේ ලේකම් බවට පත් උනේ. ඒතර පළවෙනි කෙලෙහි ගුණය මොකක්ද? මම කියන්නේ කරනවා නම් කරන්න ඕන දේ. දැන් ඔයාගේ තාත්තව මරනවා. අපි උදාහරණයක් ගන්න. ඔයා කවදා හරි දවසක පොලිස් පොතේ හරි මොකක් හරි වෙනවා. දැන් ඔයා දන්නවා මේ අසාධාරණව මරලා තියෙනවා. හරිද? ඒතකොට ඔයා ඔකට ලීගල් මේ ඇක්ෂන් එකක් ගන්න නැද්ද? ආපු ගමන් ඔයාට ටිකක් උණු වෙන්නේ නැද්ද මෙතන? ඒක උණු වෙනවා තියා දිය වෙන්නේවත් නැහැ.